අනේ සොරි ළමයිනි පොඩ්ඩක් පරක්ුණා. මේ ටියුට් ටිකක් ගන්න තුනා ටියුෂන් පන්තියේ එඩි ගියා. මොනේ උළමයිනි ටියුෂන් පන්ති ගන්න නැතුව ජීවත් වෙන්න බෑ. මේ පඩි අරන් ජීවත් වෙන්නේ කොහෙද? ඊට වඩා හොඳයි නිකන් ඉන්න එක. මේ ටියුෂන් පන්ති කරගන්න හන්ද කොහොම හරි පොඩ යන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මට ටියුෂන් පන්තිට එනවා කියලා කාටවත් නරක සිද්ධ වෙලා නැහෙනේ. බලන්නකෝ ඉස්සෙල්ලා ලකුණු කීයද? ලකුණු 30 ගන්න ටීචර් පවනි. දැන් ලකුණු කීයද? 90යි ටීචර්. 90ක් අරගෙන තියෙන්නේ. තේරෙනවනේ සාක්කි. එතකොට වාසන ඔයා මට ලකුණු කීයද? 85යි ටීචර්. ඒකනේ කියන්නේ. බලන්නකෝ මගේ ටියුෂන් පන්ති ආව කියලා කාටවත් පාඩුවක් ඉන්නේ නැහැ. මං සල්ලි ගන්නවා තමයි. ඉතින් ඒ උනට කාටවත් සාධාරණ ගානනේ මං ගන්නෙ. ඒක ඉතින් කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලා ළමයිගේ ගෙදර ගිහින් කියන්නේ දෙමව්පියන්ට මේ විනාඩි 40 45 මේ පීරියඩ් වලට වැඩ කරලා හිටන් ගොඩ යන්න බෑ ඉබාලේ. ඉබා ගොඩ යනවා ටියුෂන් පන්තිට අනිවාර්යෙන් යන්න ඕන. ඔයාලා හොඳට ගුරුවරයෙක් ඉදිරියේ මාව තෝරගන්න. මොකද මං ගන්න ළමයි පේනවනේ. හොඳ ලකුණු අරන් දීලා මං ඒකේ සාකි පෙන්නලා තියෙන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ ගෙදර ගිහින් කතා කරගන්න. කතා කරගෙන එන්න. ළමයි කෝ පොලිමට එන්න සතියේ එක දවසයි ග්‍රවුන්ඩ් එකට එන්නේ. ඒ ඇවිල්ලා ආව ටිකෙත් ඉඳගෙන ඉන්න නේද කල්පනාව. කිචි කිචි කරලා. ඒ මාරේ නේද? කෝ එන්න පොලිමට. පොලිම හැදලා හිටන් කෝ එක්සර්සයිස් ටික කරන්න බලන්න. කෝ හැමදාම කියලා දෙන එක්සර්සයිස් ටික දැන් නෑ. දැන් මතක නෑ. උඹලා නම් හදන්න බෑ කවදාවත්. කවදාවත් හැදෙන්නේ නැති ළමයි ටිකක් තමයි. ඕම හරිනවද? වංගෙඩි වගේ ඉන්නද හදන්නේ? ලෙඩ්ඩු වෙලා ජීවත් වෙලා වැඩක් නෑ ළමයිනේ. ක්‍රීඩාවක් කරලා හොඳට මනස සුවපත් කරගන්න ඕන, ඉගෙන ගන්න ඕන. අපි ඒ කාලේ හැමේ ගස් ගල් වලින් පැනලා කිලෝමීටර් ගාණක් පයින් යන ඉස්කෝලේට යන්න. ඒ ගිහිල්ලත් ඇවිල්ලා හිටන් ගෙවල් වල වැඩ කරලා හැම තැනම මේ සෙල්ලම් කරන්න යනවා. ඒ වගේ අපි ඉස්කෝලේ ගිහිල්ලත් මේ ක්‍රීඩා කරනවා. අපි හැමදාම ක්‍රීඩා වලට යනවා. අපි ඔම මේ හැංගි ඉන්නේ. ළමයිනේ මේ හැදෙන්න කියන්නේ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ හරියට මේ ක්‍රීඩාවක් කරේ නැත්නම් එහෙම ඕගොල්ලෝ මේ වංගෙඩි වගේ වෙයි. කෙල්ලේ උඹලා වැඩක් නෑ හොඳේ. උඹලට කවදාවත් මේ ඇඟපතවල නම් ලස්සනට හදාගන්න වෙන්නේ නෑ. උඹලට යන්න එහෙම හම්බෙන්නේ නෑ රූප සුන්දරිය වගේ එහෙම. ඒවට එහෙම. හරියට හැදියල්ල ළමයිනේ ඒකයි කියන්නේ. ඔව් දැන් කවුරු පටන් ගන්න ඕන ක්‍රීඩා කරන්න. හැමෝම එක ක්‍රීඩාවක් හරි කරන්න ඕනි. කරේ නැත්තම් බලා ගන්න පුළුවන්. ආයිබෝවන් ළමයි. අද අපි පාඩම් පටන් ගමු නේද එහෙනම්? මම ගෙදර වැඩක් දුන්නා වගේ මතකයි. දුන්නේ නැද්ද? දුන්නා. ගෙදර වැඩක් දුන්නා. කෝ ගෙදර වැඩ කරපුවා අත උස්සන්න. ඔය කරලා තියෙන්නේ කට්ටිය. කොහොම හරියනවද? ගෙදර වැඩ දුන්නා නම් ගෙදර වැඩ දුන්නා කියලා කියන්න ඕනේ. සද්ද නැතුව බිල්ලෝ ටික වගේ ඉන්නවා. යකෝ බිල්ලෝ වගේ ඉන්නේ නැතුව ගෙදර වැඩක් දුන්නා නම් ඒක කියන්න ඕනේනේ. මටත් මතක නැතුණා නම් එහෙම සද්ද නැතුවම ඉන්නවා. කොහොම හරියනවද? ළමයි වුණා. කෝ අද බලමු පිටිපස්සේ බේලේ ඉඳන් බලන්න ඕනි. වැඩ කරලාද කියලා හිටන්. හැමදාම සද්ද නැතුව ඉන්නවා.